ආයිබෝවන් යාළුවනේ. අද මම ආවේ අපේ YouTube channel එකේ ජපාන් භාෂාව ගැන පළවෙනි වීඩියෝ එක ඔයාලට දෙන්න. පළවෙනි වීඩියෝ එක අයිසත්සු ගැන. අපි දැන් ඉගෙන ගමු අයිසත්සු කියන්නේ මොනවද කියලා. බොහෝ සංස්කෘතියන් හා භාෂාවල සුපැතින් වල වැදගත් වන අතර ඒවා වැදගත් වෙනවා. ජපානයේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ජපානයේ එහෙම්මමයි. සුබපැතුම් ඕනේ තරම් තියෙනවා. එතකොට අයිසත්සු නැත්නම් හඳුනන ඔජිකි කියලා. ඔජිකි ක්‍රමයට තමයි යාළ කරන්නේ. ඔජිකි ක්‍රම තුනක් තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. ඊට කලින් අපි ඉගෙන ගන්න ඕනේ ජපාන් ජාතිකයන් හිසනම ආචාර කරන අවස්ථා. අපි ඉගෙන ගමු දැන්. කෙනෙකුට ආචාර කර පිළිගැනීමේදී, කෙනෙකුගෙන් සමුගැනීමේදී, රැස්වීමක්, පන්තියක් හෝ උත්සවයක ආරම්භයක් හෝ අවසානයකදී තව තියෙනවා අපි කියමු. හරි අයබෝන් යනුවේ. අද මම ජපාන් භාෂාවේ පළවෙනි වීඩියෝ එක ඔයාලට දෙන්නේ. පළවෙනි වීඩියෝ එක වෙන්නේ අයිසත්සු නැත්නම් ග්‍රේටින්ග්ස්. ඒ කියන්නේ ආචාර විධි. අපි දැන් ආචාර විධි ඉගෙන ගමු. ඊට පස්සේ ආචාර විධි ඔජිකි කියලා හඳුන්වනවා. ජපානයේ සංස්කෘතිය භාෂාවේ සූපතන වර්ග ගොඩාක් තියෙනවා. ඔජිකි ක්‍රමයට දැන් අපි හිසනම ආචාර කරනවානේ. ඒවල ක්‍රම තුනක් තියෙනවා. අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා. අපි දැන් ඉගෙන ගමු ජපාන් ජාතිකයන් ආචාර කරන්නේ මොන වගේ අවස්ථාවලදී කියලා. පළවෙනි අවස්ථාව කෙනෙකුට ආචාර කර පිළිගැනීමේදී. දෙවන අවස්ථාව කෙනෙකුගේ සමුගැනීමේදී. තුන්වෙනි අවස්ථාව රැස්වීමක් හෝ පන්තියක් උත්සවයක ආරම්භය හෝ අවසානයේදී. පුතඥය ප්‍රකාශ කරන ලාගේ. කෙනෙකුගෙන් සමාවිල්ලනකොට, කෙනෙකුට සුබපතනකොට, යමෙකුට හෝ යම් දෙයකට නමස්කාර කිරීමේදී, අනුකම්පාව දැක්වීමේදී, අගය දැක්වීමේදී, විධිමත් උත්සව ආරම්භ කිරීමේදී, සටන් කලාවෙත් ඇතුළු වූ විට හෝ පිටවන වැනි ක්‍රියාකාරකම්වලදී මේ ආචාර විධි පාවිච්චි කරනවා. අපි දැන් ඉගෙන ගමු ආචාර ඔජිකි කියන ක්‍රමයේ වර්ග තුන මොකක්ද කියලා. පළවෙනි වර්ගය තමයි ඉෂකු. ඉෂකු කියන්නේ අංශක 15ක් පමණ නැවෙන ක්‍රමයක්. ඒක වැඩිකදීම පුද්ගලයන් අතර, ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයන්ගෙන් නැත්නම් අහම්බෙන කෙනෙකුට එක කරනකොට තමයි ඒ ගාන කරන්නේ. එතකොට කෛරයි කියන ආචාර ක්‍රමය සිරුර අංශක 30ක් පමණ පහතර හෙලනවා. ඒකෙදි ගනුදෙනු කරුවෙක්ගේ ආචාර කිරීමේදී රැස්වීමකට ඇතුළු වන විටදී සයිකීරය කියන්නේ අංශක 45ත් 70ත් අතර පහතර නැවීමක් සිදු කරන විට ඒක වැඩියෙන් භාවිත වෙන්නේ. ඒ කියන්නේ උසස් කට්ටිය ඉන්නවා. ඔය ජනාධිපති, අගමැති ඒ වගේ උසස් අය තමයි ඒව පාවිච්චි කරන්නේ. අපි දැන් පටන් ගමු ජපාන් භාෂාවේ ආචාර විධි. පළවෙනි එක ඔහයෝ ගොසයිමස්. කියන්නේ සුබ උදෑසන. අපි දැන් ඒක ලියන්න බලමු. හරියනම් අපි ඔහයෝ ගොසයිමස් ලියන විදිහ බලමු. ඊට කලින් අයිසත්සු කියන ලියන විදිහ කොහොමද කියලා අපි බලමු. අයිසත්සු හරි. ඉතින් අපි දැන් ඔහයෝ ගොසයිමස් කියලා ලියන්න පටන් ගමු. එහෙනම් අපි දැන් කොන්බන් වගේ ලියන්න බලමු. හරි. දැන් අපි එහෙනම් ලියන්න පුරුදු දෙමු. ඔයාසුමිනසයි. ඔයාසුමිනසයි කියන්නේ good night. අපි දැන් ලියන්න පුරුදු දෙමු. ඔයාසුමිනසයි. ඒ කියන්නේ good
night. හරි. අපි දැන් එහෙනම් දැන් ලියන්න පුරුදු වෙමු අරිගතෝ ගොසයිමස්. ඒ කියන්නේ ස්තුතියි කියන එක. හරි එහෙනම් අපි අරිගතෝ ගොසයිමස් කියන ඉදී බලමු. මේ අරිගතෝ ගොසයිමස් එස් කියලා කියනවනේ දැන් දිවිද. මේ සූව පුර ලිව්වට උච්චාරය කරන්ති එස් කියලා කියවෙන්නේ. ඊළඟට අපි පුරුදු වෙමු ඔය සුමිමසෙන් කියන එක. සුමිමසෙන් කියන්නේ මේකයි. සුමිමසෙන් කියන්නේ excuse me නැත්තම් sorry කියලා කියනකොට. හරි. අපි ඊළඟට ලියන්න බලමු ගොමෙන් නැත. ඒ කියන්නේ සමා වෙන්න. ගොමෙන් නැසයි කියන එක අපි ලියන්න පුරුදු වෙන්න මෙහෙම.